මට සල්ලි පොම්ප කරනවලු. මේ ඔය කට්ටිය බනහන් දෙන්නේ සල්ලි පොම්ප කරාද මොන්රාගලට නෑ. කළුද සුද්ද අද තමයි දැක්කේ. ආරාධනා කරු මිනිස්සු. අනේ මේ මිනිස්සුන්ගේ කියවීම කරගන්න අකුසල් මොකක්ද ඒ ව්‍යායාමය? වර්තමානයේ ඇති වෙනවා බෞද්ධ ප්‍රබෝධයක්. බෞද්ධම නෙමෙයි මුස්ලිම් අම්මලා තාත්තලා හරියට බනහනවා. කතෝලික පියවරු, කතෝලික පින්වතුන්, තරුණයෝ වේලාසන වැඩ ඇරිලා යනවා මොකේටද? බනහන්න. ඊපෙරද කටුනායක දේශනාවක් තිබ්බ ෆැක්ටරි එකට වරුවක් නිවාඩු දෙන්න වුණා. සේරම ගිහිල්ලා බනහන්න. කාගේද? මගේ. මේ තමයි ධර්මයේ ආශ්චර්ය. මේක දරාගන්න බැරි වුණාම මිනිස්සු සමාජ වෛරය පතුරනවා. ඒ මිනිස්සුන්ට පුරුද්දක් නෑ කතා කරන්න. කරන්න පුළුවන් එකම දේ ගිනි තියන එක. ඔය අර අහලා තියෙනවද නාරද තාපසයි දේවාලයි. පින්නතුනි නාරද හැන්දෑවේ ගමනක් යනවා. 6:00 විතර යනවා. ඉන්න තැනක් නැති හින්දා අම්බලමක නතර වෙනවා. අහනවා අම්බලමේ මිනිස්සයාගෙන් මට අද මේකේ නවතින්න පුළුවන්ද? අම්බලමේ මිනිස්සයා කියනවා නවතින්න පුළුවන් හැබැයි ආලෝකේ නැහැ. කෝකටත් කියලා නාරද මොකද කරන්නේ? ඇහැ කන පේන වෙලාවේ අම්බලමේ කෙලවරටම යනවා. ගිහිල්ලා බුදිය ගන්නවා. ජාමකින් එනවා දේවාල. දේවාල මොකද කරන්නේ? දේවාලත් අහනවා නවතින්න. දේවාලට කියනවා නවතින්න පුළුවන් ලයිට් නැහැ හැබැයි ඇතුලේ එක්කෙනෙක් ඉන්නවා. දේවාල බැලුව පින්නතුනි කළුවර හින්දා වැඩි රින්ගුවේ නැහැ. දොරකඩ බුදියාව. ප්‍රශ්නයක් නැහැ. නාරදට රෑ 12කට විතර වැසිකිලි කැසිකිලි යන්න උමනාවක් ආවා. දැන් නාරද දන්නවද දේවාල දොරකඩ බුදි කියලා? දන්නේ. යනකොට දේවාලේ ගිරිය පෑගුණා. මොකද්ද මේ? බෙල්ල පෑගුණා. දේවාල කෑ ගහන්න ගත්තා මරනවා කියලා. ඇත්තටම දේවාල බය වුණා. යනකොට දකුණු පැත්තෙන් ගිය දැන් එනවා අනිවාර්යෙන් එනකොටත් වම් පැත්තෙන් ඇවිල්ලා තද කරලා පාගලා මරනවා. දේවාල දෙන්නම් හොඳ වැඩේ කියලා කකුල් දා පැත්තට බෙල්ල දැම්ම බෙල්ල දා පැත්තට කකුල් දෙපැත්ත මාරු කරා. නාරද කල්පනා කරා එනකොට දකුණු පැත්තෙන් ආවේ දකුණු පැත්තේ බෙල්ල තිබ්බ යනකොටත් පෑගෙයිනේ යනකොට වම් පැත්තේ යන්නම් කියලා නාරද මොකද කරුවේ? අයත් යද්දි මොකද වුනේ? හෙන ගහනවද කතා කරුවන? දේවාල බෙල්ල කොහෙද තියෙන්නේ කියලා අහුවන. නාරද කොයි පැත්තෙන්ද යන්නේ කියලා අහුවන. කවුද වැරදි? ගෙවල් වල ඕක නෙමෙයිද වෙන්නේ? මෙතන ඉන්න කාගේ ගෙදරද කතා කරලා ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්? මරාගෙන කණ්ඩ හදනවනේ ගෙවල් වල. එකට කියනවද මොරාගල පැත්තේ නැහැ. එකක් කිව්වොත් අනිත් පැත්තෙන් 60ක් විතර පහදන්න බෑනේ ගෙවල් වල කතා කරලා කවදාවත්. ඒකට කියන්නේ මෝඩකම කියලා. පැහැදිලිද මං හිතන්නේ. එහෙම මෝඩ වෙන්න එපා. ජීවිතේ පුරුදු වෙන්න ඉස්සරලම ඇහුම්කම් දෙන්න. අනේකට ඇහුම්කම් දෙන්න පුරුදු වෙන්න. ඔය කඩාපයින් එක නවත්තන්න.
හොඳට ඇහුම්කන් දෙන්න. තේරුම් ගන්න. මොකක්ද ඊළඟ ප්‍රතිඵලය කියලා බලලා ක්‍රියාත්මක වෙන්න. පැහැදිලිද මං කියන එක? ඔය කඩාපනින්න ඕන තරම් ආත්ම තියෙයි සාමකාමී වෙන්න තියෙන එකම ආත්මේ පින්නතුනි. මනුෂ්‍යාත්ම භාවය. කවුරු හරි දැක්කහම පුරුදු වෙන්න ඔය නේද කතා කරන්න ඉස්සරලම මේ පැත්තේ නැන්දම් මලේලි ගස්ටන්න තියනවද නැහැ? නැතුවද මං හිතන්නේ. මුන්රාගල හොඳයි. ඔයත්තුන්ගේ රියැක්ෂන් වලින් මට හිතෙන්නේ මොන්රාගල තරම් වෙන කොහෙවත් නැහැ කියලා ඔබ. ඔය අයි මේ රටවල් රාජ්‍යවල් බෙදා ගන්න බැරුවද? මංගාවට ඔය මම මේ දැන් නම් පින්නතුනි මට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මිනිස්සුත් එක්ක කතා කරන්න. දැන් මට අලුතෙන් බණක් බාර ගන්නව නම් බාර ගන්න තියෙන්නේ 2028 සැප්තැම්බර් දිහා. මං දැක්කා ඒකටත් කියලා තිබ්බ මේ මට 2028 වෙනකම් බණ තියෙනවලු. ඒ කරන්නේ බොරුවක්ලු. ඔය මොකේ කරේ තට්ටේ තියෙන මාම කෙනෙක් ඔය වීඩියෝ කැල්ලක් දාලා තිබ්බා. පව්. පින්නතුනි හැමදාම උදේට නැගිටිනකොට අපේ පන්සලට එන්නකො 40ක් විතර වට්ටි උස්සගෙන ස්තූපේ ඉන්නවා. මොකේද? මම මේ අද ඉස්සරලම කියන්නේ 6000කට වැඩියෙන් දින ඉල්ලලා තියෙනවා. අවුරුද්දට දවස් කීයද? 365යි. 365 වත් 10ක් 3650කට විතරයි අවුරුදු 10කට දින දුන්නත් දෙන්න වෙන්නේ. ඉතුරු ටිකට තව අවුරුදු 10ක් දෙන්න වෙනවා. අවුරුදු 20ක් දින දෙන්න බෑ. ඒ හින්දා දැන් කරන්නේ පින්නතුනි අර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට එකක්. අපි හිතමුකෝ දැන් බුත්තලින් 15ක් දින ඉල්ලලා තිබ්බා කියලා ඔය 15ටම හම්බෙන්නේ එකයි. අය මොනරාගල්ට නැහැ. මේ සියලු දෙනාට පොදුවේ යන ක්‍රමයකට මෙච්චර මේ ව්‍යායාමයේ මේ උමනාව මේ කැක්කුම මොකේද? මේ තමයි පින්නතුනි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සුබ ලකුණු. මේ සම්බුද්ධ ශාසනේ ඔයත් හිතනවද මොන බලවේගයකටවත් මේක විනාශ කරන්න පුළුවන් කියලා? බෑ. ඒ නිසා තමයි ඔය විවිධ තර්ජන, ගර්ජන, විවිධ අපවාද මොකේද? මේක නවත්තන්න. දවසට එන පණිවිඩ වලින් වැඩි හරියක් එන්නේ. හාමුදුරුවනේ පරිස්සම් වෙන්න, පරිස්සම් වෙන්න, පරිස්සම් වෙන්න. එයි අපේ අම්මලා තාත්තලා හරි බයයි අපිව විනාශ කරයි කියලා. මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් තරුණ මහත්තුරු බණහන් දෙන්නේ ඇයි? ඒත් මේක කරට ගත්තාම මෙතනින් ඔය තරුණයෝ වයසට යනකම් මේක උස්සගෙන යනවා. අය බය වෙන්න දෙයක් නැහැ. අයත් කවුරු හරි එනවා එතකොට. ආයෙත් උස්සලා දෙනවා. අයත් තරයි යනවා. මේ සිව්වනක් පිරිස ධර්මයේ හැසිරෙන තාක්කල් මේ සම්බුද්ධ ශාසනය විනාශ වෙන්නේ නැහැ. පින්නත් සියලු දෙනා ගෙවල් දොරවල් වල ඉන්නකොට
අර දේශනා කරයෝ ගස්ටන මතවාද ඇතිවෙන්නේ. අලුතෙන්ම බැඳපු ජෝඩුවක් ආව මංගාවට. මං කියන්න ඔය ගෙවල් මෙහෙම හැසිරෙන්න එපා. පුදුම වෛරයක් නේ තියෙන්නේ. මෙතන ඉන්න හැම අම්මා කෙනෙක්ම සේරම නැතුව ඇති. ඔය පීඩණයට භාජනය වෙලා තියෙනවා. එක කිරියම්ම කෙනෙක් මට කියනවා මුන්දගේ මූණේ අබ පුපුරනවා. ඇයි? වෛරය. ඔය මට කියනවා හාමුදුරුවනේ මං කියන විදිහටම කියන්නද? මට කියපු විදිහට. හාමුදුරුවනේ අරකි ළමයා එක්කන් එන්න යනකොටත් මේ මූණ හොදනවලු. කාටද මේ කියන්නේ? ලේලිට. මේ නියපොතු පාට කරනවලු. ගොඩාක් ಜಾති කිව්වා. මම ඇහුවා කවුද මූණ හොදන්නේ? කවුද හොදන්නේ? ලේලි. කවුද නියපොතු? නෑ. අවසානයේ කිව්වා හාමුදුරුවනේ ඒකීගේ සුදිය වැඩිලු. මං කාගේද සුදිය වැඩි? ලේලිගේ. මං අහුවා කිරියම්මා මොකටද පුපුරන්නේ කියලා එන. අර සේරම වැඩි ලේලිගේනේ. කිරියම්මගේ නෙමෙයිනේ. මේවා තමයි ගෙවල් වල තියෙන්නේ. එකම කොල්ලා අම්මා විතරයි. කසාද බැඳලා ගෙදර දුරෝනේ එකම කොල්ලා අම්මා විතරක් ඉන්නකොට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා හිතුවලු. හරියටම සතියක් යනකොට අම්මා වෙනස් වුණාලු. මම මේ කියන්නේ මේක ලේලිලාට හදන්න පුළුවන්. වේලිච්චේරුට නමන්න බෑ කැඩෙනවනේ. අම්මෝ නැමියගේ. ඒ හින්දා පොඩ්ඩක් ලේලිලා මේක ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඔය අර වේලිච්චා කිව්වේ කිරියම්මලාට නෙමෙයි හොඳේ. කියනවා හාමුදුරුවනේ පුළුවන් නම් අම්මත් එක්ක කතා කරන්න. මං කතා කරා. කතා කරනකොට පැය ගාණක් කතා කරාට පස්සේ ප්‍රශ්න එළියට ආවා. හාමුදුරුවෝ අරකි ආවා විතරයි අරකත් උදේ නැගිටලා උයන්න පටන් ගත්තලු. මොකද්ද ප්‍රශ්නේ? අර ඉතින් අම්මා ගෙදර ඉන්නකොට කොල්ලා 10ට විතර නැගිටිනවා. කොහොමද ඉතින් කසාද බඳ බලුත් ඔය සහයෝගය තියෙනවනේ. මේක දරන්න බෑ කාටද? අම්මට වෙන කාටවත් නෙමෙයි. අරකි ආව විතරයි අරකත් උදේම නැගිටලා උයන්න පටන් ගත්තලු. ඒකට අර බජාර් භාෂාවෙන් කියන්නේ ජෙලද නේ. ඒ මොකක් හරි ඇති වුණා. පස්සේ ආයෙත් ඔය අම්මලත් එක්ක කතා කරලා පරිමහන්න බෑනේ. කතාව නැවතුවම මං ගෙන්න ගත්තා ලේලි. කියනවා හාමුදුරුවනේ මම උයන ඒවා කන්නේ. වැඩට යනකොට වඳින්න යනකොට අනිත් පැත්ත හැරෙන ඔහොම ගොඩාක් දේවල් කිව්වා. අප්පිරිය වෙලා ඉන්නේ කිව්වා. ඔය ප්‍රශ්න එමටම ඇති. හෙට ඉඳන් මෙහෙම කරන්න. මං කිව්වා අර ලේලිට උදේම නැගිටින්න. නැන්දම්ම ලේලියකට නෙමෙයි මේක හැම එකකටම හොඳයි හොඳේ. මම නිකන් කියනවට කරන්නකො මේවා අස්පනා අපිට ප්‍රතිඵල තියෙනවා. ඕන එකට හොඳයි. බුදුරනේ උගන්වන්නේ මෛත්‍රිය තරම් වෙන මොකද්ද තියෙන්නේ? කරුණාව තරම්. මං කිව්වා උදේම නැගිටලා හදන්න තේක. දෙන්න නැන්දම්මට හාමුදුරනේ මං දුන්නට උන්ද බොන්නේ නැහැ කිව්වා. බොන නොබොන එක කාගේ වැඩක්ද? ඒක නැන්දම්මගේ වැඩක්. දෙන එක කාගේ වැඩක්ද? උන් අපේ අම්මලාට හොඳ පල්ලම හිටේ දමද? දෙන එක ලේලිගේ වැඩක්. මෙලෙසම කරන්නෝ.
ඊට පස්සේ මං උයපු ගමන් අම්මට බත් එක බෙදන්න. වට්ටියෙන් වහන්න. හාමුදුරනේ මම එනකම්ම බත් එක මේසෙ උඩ තියනවලු බලනකොට ඩස්බින් එකේ බනිස් කොලයක් තියනවලු. බත් අම්මලා එහෙමනේ. පලිගන්නේ කොහොමද? කන්නේ බුදිය ගන්නවා. මොණරාගල පැත්තේ එහෙම නැතුව ඉතින් මං කියනවා බොහෝ පැතිවල හැටි. දැන් කන නොකන එක කාගේ වැඩක්ද? ඒක නැන්දම්මගේ වැඩක්. කොටන්නේ මං කිව්වා වැඩට යනකොට වඳින්න කාටද? එටි නම් බැලියකින් නැන්දම්මලාට හොඳ. ඔය මට කිව්වා හාමුදුරුවනේ වඳිනකොට උන්ද අනිත් පැත්ත හැරෙනවලු. අනිත් පැත්ත හැරෙන එක කාගේ වැඩක්ද? ඒක නැන්දම්මාගේ වැඩ. වඳින එක ලේලිගේ වැඩ. පින්නතුනි සති දෙකක් විතර අර ලේලි සංසාර කරපු තිබ්බ පිනකට වීරිය වඩලා පුරුද්දක් තියෙන නැති කාගෙන කෙරුවා. කොල්ලයක් ගත්තා පාන්දර 4:00 විතර. හාමුදුරුවනේ අද අම්මා නැගිටලා කිව්වා. අම්මා නැගිටලා කුස්සිය උයනවලු. කෙල්ලටයි කොල්ලටයි හිතා ගන්න බෑ අම්මා මොකටද මේ එන්නේ කියලා. කවදාවත් නැතුව. පස්සේ නාගන එනකොට අම්මා කෙහෙල් කොලයක් තවනවලු. තවත් හිතා ගන්න බෑ. බත් එකක් බැඳලා ලේලිගේ බෑග් එක ගාවින් තියලා. කවුද? නැන්දම්මා. වතුර බෝතලේ වතුරක් තියනවලු. ඔෆිස් එකට ගිහිල්ලා වතුර බොනකොට වතුර එකේ අමුතු රහක් එනවලු. වෙනදා එක නෙමෙයි. උණු වතුර නිමලා දාලා තියෙන බලනකොට. හරි ගියා. හවස එනකොටත් උයලලු. ඒත් කතා බහ නැහැ. මෛත්‍රිය හරි ගියේ නැද්ද? ඒ ගෙදර අදටත් පහන තියෙන තැන බුදු පිළිම ගාව මගේ ෆොටෝ එකක් තියලා තියෙන්නේ. එයි හාමුදුරුවනේ මම මැරුණත් බය වෙන්න දෙයක් නැහැ. අම්මයි දුවයි වගේ දෙන්න ඉන්නවලු. හරි ගියේ නැද්ද? මොකෙන්ද හරි ගියේ? අපේ ගෙවල් වල එහෙම නෙමෙයිනේ. එකට එක කරනවනේ. ඔක නවත්තන්න එකට එක කරන එක. අපි ළඟ තියෙන ක්වොලිටි එක විතරක් මේන්ටේන් කරන්න. අපේ සත්පුරුෂකම විතරක් එළියට දෙන්න. කවදා හරි පිහිට පිණිස පවතින බුදුවරු දේශනා කරපුවා කවදාවත් වරදින්න හේතුවක් නැහැනේ. මොකද අපිට එහෙම ඔට්ටු වෙන්න කාලයක් නැහැ. අපි මැරෙන මිනිස්සු. තරහෙන් අමනාපෙන් අපි දන්නවා. ඔය නෙදෙන් මම මෙතන ඉන්න තරුණ මහත්තුරුන්ගෙන් අහන්නේ පුතේ මේ වෙනකොට කීපාරක් අම්මටයි තාත්තටයි තෝ කියලා කතා කරලා තියෙනවද? කොල්ලෝ එහෙම වෙලා බෑ. බොහොම ඉන්න පුංචි කාලය තුල අම්මා තාත්තා එක්ක හරි හොඳට ඉන්න. අපි ගාව තියෙන අර සතා නෙමෙයි අර හොඳ එක විතරක් එළියට දාන්න. එතකොට ලැබෙන ප්‍රතිචාර පහුවෙලා හරි සමෘද්ධිමත්. ඒවා හරි ගුණාත්මකයි. මම යෝජනා කරනවා මේ මොනරාගලට හෙට ඉඳන් ගෙවල් වල කෙනෙකුගේ හිතක් රිදෙනවා නම් තෝ කියලාවත් කියන්න එපා. පුරුදු වෙන්න. ගෙවල් වල හෙට ඉඳන් එක කුණුහරුපයක්වත් කියන්න එපා. පුරුදු වෙන්න.
අපි ජරාවට පත් වෙන මිනිස්සු. අපි ව්‍යාධියට මැරෙන මිනිස්සු මොකක්ද මේකේ බේරගන්න තියෙන්නේ? ඒ නිසා එක වචනයකින්වත් කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්න එපා. මයිත් කියන්නේ අපි මේක හිතන දේ වෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරි සමාජයක්, ලෝකයක්, රටක් තියෙන්නේ. හරි හොඳට ඉන්න. සත්පුරුෂයෝ විදිහට ජීවත් වෙන්න. තරුණ මහත්තුරු නිතර නිතර මතක් කරන්න. ඔය කොල්ලොන්ගේ තියෙන මහ ගොන් වැඩක් කියන්නද? මහ දඩ මෝඩ වැඩ. මේ පුතේ හෙට ඉඳන්වත් නොකර ඉන්න. කිසි කෙනෙකුට පාවිච්චි නම් වෙන්න එපා. මම මේ කාටද කියන්නේ? අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ. කොල්ලෙක් වුණාම හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. කොල්ලෙක් වුණාම හොඳ අභිමාණයෙන් ඉන්න ඕනේ. කොල්ලෙක් වුණාම හොඳ පෞරුෂයකින් ඉන්න ඕනේ. කොල්ලොන්ට කේන්ති ගිහින් බෑ. මේ ලෝකෙ ඉවසන්න පුළුවන් එකම වයස තරුණ වයස. ඒ පෞරුෂයෙන් වැඩ ගන්න. ඔය තරුණ කාලේ නේද බුදුවරු ගන්නන්නේ අසේවනාච බාලාණං පණ්ඩිතාණංච සේවනා. අසුරු කරන්න ඕනේ කවුද නොකරන්න ඕනේ කවුද කියන එක අදම තීරණය කරන්න. ඔය අවුරුදු 16 17 පැටව ඉන්න ඕනේද? කොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් දුම් කළ බලුවක් හරි දෙනවා. පෙති කාඩ් භාගයක් හරි දෙනවා. හකු පුරවගෙන නැත්තේ දුම් කළ ගොඩවලේ. තරුණකම. ඔය අනේ මේ පැත්තේ අයිස් එහෙම තියනවද නැහැ? ගංජා නැතු ඇති. මොන්රාගල හොඳයි. මොකවත් නැහැ. ප්‍රශ්නත් නැහැ, පවුල් ප්‍රශ්නත් නැහැ, කිසි දෙයක් නැහැ. ඔය අපේ ගම්වල රටේ තොටේ මිනිස්සු බලාගෙන ඉන්නේ පුතේ අපි නැත්තටම නැති වෙලා යනකම්. අපි විනාශ වෙනකම්. ඔයසි මහත්තයා වැඩිපුරම පොලිසියට අප දෙන්න එන්නේ යාළුවෝද අම්මා තාත්තා බිරිඳද? එක්කෝ අම්මා, එක්කෝ තාත්තා, එක්කෝ බිරිඳ. යාළුවෝ එනවද? මේ කොල්ලොන්ට මේක තේරෙන්නේ නැහැ. මං ඕන තරම් බන්ධනාගාරවල බනට යනවා. මෙහෙත් තියෙනවනේ දෙක. මාව සම්බන්ධ කරගන්න සෑහෙන්න උත්සාහ කරා. ඇවිල්ලත් ඇති මෙලාට. නමුත් ඉතින් කොහොමද වෙලාවක් හදාගන්නේ මම? මිනි රෑ යන්නයි ඔකටනේ. කොමසාරිස්තුමත් කතා කරා. ඕන තරම් මම බන්ධනාගාරවලට යනවා. එක කොල්ලෙක් කියනවා හාමුදුරුවනේ අම්මා ආවට පස්සේ අම්මගෙන් ඇහුවලු කොහොමද දැන් ඊළඟට නඩු වාරයට සල්ලි? අම්මා කිව්වලු කරාඹු දෙක උගස් තියන්න ගියා ඒ සල්ලි මදි විකුණලම දැම්ම කිව්වලු. කොල්ලමට කියනවා හාමුදුරුවනේ අය ගෙදර ගිහින් ලෝකේ සහ ජීවිතේ මම්ම විතරයි. කවුරුවත් නැහැ මොකක් හරි වුණාම. ඔය සෙනසුරාදාට ඉරිදට බලන්නකො. ඉන්ඩනම් දෙන්න පාස පන්ති යන පැටවුන්ට මේ තැන් තැන්වල පඳුරු අස්සව මේවා ගන්න. මොනරාගල තරුණයෝ එක්කහුව වෙන්න. පොලිසියට කරන්න බැරි දෙයක් තරුණයොන්ට කරන්න පුළුවන්. මේකේ කොල්ලොන්ට හොරෙන් මොනවද කරන්න පුළුවන්? තරුණයෝ එක්කහුව වෙන්න මොනරාගල පරිස්සම් කරගන්න. එක මත් පෙත්තක් විකුණන්න දෙන්න එපා.
ඇයි මේ ගංවල රබර් කිරි ටික කපලා පන්ති ගාස්තු වලට සල්ලි දෙන්න. මේකේ ඉන්න මොකෙක් හරි ඒ පැටවුන්ට පෙති කාඩ් විකුණනවා. ළමයි විනාශ වෙනවා. පුතේ කහුවෙලා මේව නවත්තලා දාන්න. කිසි කෙනෙකුට මේක ඇතුළට කුඩු අයිස් කියන්න දෙන්න එපා. කිසි කෙනෙකුට කොල්ලොන්ගේ සාක්කුවල දැන් බලුවත් ගුලියක් හමාරක් තියෙන්න පුළුවන්. මේ පොඩි ළමයි හරි දුකයි ඒකයි මේ කියන්නේ. ඒක හරි පිළිකාවක්. තරුණ මහත් මම මේ තඩි ගහන්න කියනව නෙමෙයි හෙට ඉඳන් ඔය විකුණන්නේ උන්ට. තරුණ මහත්තුරු එක්ක වෙලා මේවා කරන්න දෙන්න එපා. අම්මගේ තාත්තගේ හීනවලට අරමුණු වලට යන්න. කොල්ලෙක් වුණාම ටිකක් ඉන්න එපා වහප්පිරියක් ගදුව. එහෙම ඉන්න. ඔය එක එකාගේ බයිසිකල් පස්සේ යන්න සිගරට් කෑලි බොන්න. ඔය යන්න එපා. කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා අතකොළු වෙන්න එපා. අර කුලි වැඩක් කරලා හරි කමන්නේ නම්බුකාර විදියට ජීවත් වෙන්න බලන්න. ඔය ඇසුරමයි වරදින්නේ හොඳට මතක තියාගන්න. සමහර කොල්ලෝ කියනවා හාමුදුරුවනේ 7 වෙනකොට ගෙදර ඉන්න නෑලු ඇයි? කෝල් දෙනවලු කෑල්ලක් හම්බුණා වරෙන් සෙට් වෙමු කියලා. ගෙදර ඉන්න දෙන්නේ නෑලු. ඔය සමහර තාත්තලාගෙත් මනස්ගාත තියෙනවනේ. මේ වැඩ ඇරිලා ආපු ගමන් කොහේ හරි යනවා බොණ්ඩ. මොණ්ඩාගල එහෙම නැතුව ඇති. බොන්නේ නැහැ කිව්වනේ. අබූරුවට අහනකොට සමහර තාත්තලා හිතන් ඉන්නේ යාලා ගියේ නැත්තම් යාළුවන්ට වදින්නේ නැහැ කියලා. අන්තිමේ කවුරුවත් නැහැ මොකක් හරි වුණාම. මේ දරුවෝ තුරුල් කරගෙන නිදා ගන්න තියෙන ජීවිතේ බොහොම පොඩි කාලයයි. අවුරුදු 15 පෙන්නට පස්සේ ළමයි එක්ක ඉන්න පුළුවන්. මේ කාලේ ඉන්නේ නැහැ. දරුවොත් එක්ක බත් ටිකක් කන්න හැමදාම තියෙනවා. බිරිඳ දරුවොත් එක්ක ගෙදර ඉන්න තියෙන වෙලාව ඔය කොහෙවත් යන්නේ උන්ට ආතල් දෙන්න දාගන්න එපා. පැහැදිලිද මං කියන්නේ? අපි තරුණ මහත්තුරු මතක තියාගන්න. ජීවිතේ සතුටින් විනෝදයෙන් ඉන්න ඕන නැත්නම් එමටම තියෙනවා. හැබැයි අර අම්මයි තාත්තයි එක්ක ඉන්න තියෙන්නේ බොහොම පොඩි කාලේ. අවුරුදු 18 පෙන්නට පස්සේ ඕක නෑනේ. ඒ පොඩි කාලේ තුල අම්මා තාත්තා එක්ක ඉන්න. මරණකම් ජීවත් වෙන්න තියෙන ඒ ටික විතරයි. මිස් කරගන්න නම් එපා. මම්මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ සියලු දෙනාටම දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි මන් දැන් ගිහිල්ලත් හෙට උදේ 8ට බණක් තියෙනවා ගලේ වෙල. යන්න පැය 7ක් විතර යනවනේ. පාන්දර 4 විතර වෙනකොට යා ගන්න පුළුවන්. ඒකලා ආයෙත් එන්න ඕනේ. අනිද්දා අයියාගේ 3 මාසේ පින්කම. එතකොට මේ මොන නායකහාරෝ අපවත් වුණා. ඊළඟ නායකහාරෝ රෝහලේ. මොනවාද ඇත්තන්ට තියෙන ප්‍රශ්න? දැන් කියයිද හාමුදුරුවන්ට නම් සේරම හම්බෙනවනේ කියලා. හෙට එමු දැන් යම් මාත් එක්ක හම්බෙනවද කියලා බලන්න. දවස් දෙකක් විතර ඇවිල්ලා ඉන්නකො බලන්න. ඔය සාසනික සම්බන්ධතාවය හොඳට නඩත්තු කරන්න. මම මේ කියපු කිසි දෙයක් නම් අපත් කරන්න එපා. අවසාන ඉල්ලීම යෝජනාව අවවාදේ හොඳට මතක තියාගන්න. මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන් අය මොනරාගල බණ කියන්න ඕනෙත් නැහැ.
හෙට ඉර පායනවා සත්තයි පින්නතුනේ වරදින්නේ නැහැ. ජීවිතේ බුද්ධ වත කරන්න පුරුදු වෙන්න. අපේ තරුණ මහත්තුරු මම මේ කාටද කියන්නේ අපේ කොල්ලොන්ට කියන්නේ තරුණයොන්ට කියන්නේ පුතේ අද ගෙදර යන්න. අර පහන තියෙන බුදු පිළිමේ තියෙනවනේ දෝතට ගන්න. අරගෙන අදම හොඳට පිළිමේ සෝදන්න නාවන්න. මම කියනවට කරන්නකෝ. හෙට උදේ නැගිටලා මගේ බුදුරජාණන් වහන්සේට කීයට හරි කමන්නේ හැරිච්ච වෙලාවට අර කෝප්පයක් අරගෙන කොට වතුර ටිකක් දාලා පුතේ බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. කවුද මේක කරන්න ඕනේ? තරුණයෝ. උදේ පාන්දර බුදුහාමුදුරුවන්ට පැන් ටික තියලා අත් දෙක නල්ලට ගන්නකොට ඇතිවන හැඟීම සත්තයි. කුණු හරපයක්වත් ආය කටින් කියවෙන්න. සැකයි වගේ නම් සති 3ක් විතර කරලා බලන්නකෝ. මට කොල්ලෙක් කියනවා හාමුදුරුවනේ සිගරට් එකක් බොනකොටත් දැන් නිකන් මහා මොකදෝ වගේලු. ඇයි? බුද්ධ වත කරනකොට අකුසල් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. බුද්ධ වත කරනකොට වරදින්න දෙන්නේ නැහැ. ඕකට පැය ගාණක් යනවා. පිං සිද්ධ වෙන්නේ නැද්ද? හොඳට මතක තියාගන්න මං රුපියල් 50ක්වත් වියදම් වෙන පින්කමක් කිව්වේ නෑ හොඳේ. බැරිකමද නොකරනකමද? නොකරනකමනේ තියෙන්නේ. හෙට ඉඳන් කරන්න. ඊළඟට අපේ තාත්තලාට කියන්නේ හොඳේ. ගෙවල් වල උයනව නේද උදේට? අවුරුද්දකට බණ 500ක් විතර කොහොමත් කියනවනේ. හැම තැනම මම කියනවා. මොනා හරි කමක් නැහැ උයපුය මේ පීරිසියක් ගන්න. සම්බෝලයි බතු හරි කමක් නැහැ. පැහෙන හොද්දේ මැද්දෙන් හරි කමක් නැහැ. පීරිසියකට බත් හැඳි භාගයක් විතර දාලා. ඕක බැරි වෙයිද අපේ තාත්තලාට බුදුහාමුදුරුවන්ට පූජා කරගන්න? කොච්චර වෙලාවක් යනවද? විනාඩි 2ක් විතර යයිනේ. අපේ අම්මලා මොකද කරන්න ඕනේ? ඕක හරි ගස්සලා තාත්තගේ අතට දෙන්න. පිං සිද්ධ වෙන්න. ඕන් දරුවෝ පැන් ටික තියනවා තාත්තා දාහනේ ටික තියනවා. හැන්දෑවට අම්මයි තාත්තයි දරුවෝයි එක්කහුවලා ගෙදර බුදුන් වදින්න. කාට කෝප්පයක් ගිලම්පසට තියලා බීම උගුරක් හරි කමන්නේ. එක සිගරට් එකයි නේ. බිම් බෝතලයක් රුපියල් 200කට අඩුවෙන් ගත්ත හැකි. ඔය ටික සති 3ක් කරන්න. කවදාවත් ආයේ ගෙවල් වල වචන හොමාරු වෙන්නේ. තරුණ මහත්තුරුවේ සමහර කොල්ලෝ ඉන්නව නේද? ආතප්පාතන් නැතු ඉන්නවනේ කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව. කවදාවත් ආයේ එහෙම වෙන්නේ නැහැ. ජීවිතේ කිරීතුරුවා වගේ හරියනවා මම කියනවට කරන්න. බුද්ධ වත මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච තරුණයන්ට නවත්තනවා. මොකද්ද බලය? බුද්ධ වත කරන මිනිස්සුන්ට වරදින්න දෙන්නේ නැහැ. විශ්වාස කරන්න. සැකයි නම් සති 3ක් කරලා බලන්න. හරි ගියේ නැත්තම් මට කියන්න. බින්නතුනි සැක නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට මගේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. ඒතේන සච්චේන ස්වත්ති හෝතු. ඒ සත්‍යෙන් යහපතක්ම සිද්ධ වේවා. සාදු සාදු සාදු. පින්කම සංවිධානය කරපු රංජිත් ධර්මසිරි මහත්මයාගේ
තිබ්බ මේ අදහස අපි ඉහත අරමුණු සියල්ල සඳහන් කරන්නට යෙදුණා. ඒ පින්කම් බොහොම සාර්ථකයි, බොහොම සංවිධානාත්මක. හිතේ තිබ්බේ කොයි විදිහටද පින්කම කරන්න ඕන කියලා ඒ විදිහටම සිද්ධ කරගන්න හැකියාව ලැබුණ. බොහෝ දෙනෙක් උදව් පදව් කරන්න ඇති, යන්න එන්න ඇති, කතා බහ කරන්න ඇති. ඔය සතුටු වෙන්න පුළුවන් පින්කමක් සිද්ධ කරගත්තේ. මිය පරලෝකීය සියලු දෙනාට පින්පෙත් හේතු වාසනා වේවා. හදවඩු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. යන ගමන බිමන කරන කියන රැකී රක්ෂා සාර්ථක වේවා. වැඩමා වදාළ මහා සංඝරත්නයට පින් අයිති වේවා. මං හදවඩු මගේ අම්මට තාත්තට ගුරුවරුන්ට පින් සිද්ධ වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. රට ජාති ආගම සම්බුද්ධ ශාසනය රැකපු අභීත රණවිරුවන්ට පින් අයිති වේවා. මේ බණහඬ ආපු අම්මලාට තාත්තලාට ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් වෙන්න හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. සංසාරේ කවදාවත් සාපිපාසාවකට නම් පත් වෙන්න එපා. සංසාරේ කවදාවත් අකල් මරණයකට ගොදුරු වෙන්න එපා. සංසාරේ කවදාවත් දුගතියේ උපදින්න එපා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔහොම වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. තෙරුවන් සරණයි. අපේ අපගේ ආරාධනය පිළිගෙන වැඩම කොට වදාළ ගෞරවාර්හ ස්වාමින් වහන්සේට අප දැන් දහම් පරිස්කාර පූජා කරන මොහොත සියලු දෙනාම සාදුකාරයක් ලබා දෙමු. මේ ධර්ම දේශනාවේ අරමුණු කරගත් අරමුණු විශේෂයෙන්ම මේ පුණ්‍ය අනුමෝදනාව ලෙස ධර්මශ්‍රී මහත්මයාගේ ආදරණීය පියාණන් වන ඒ.ඩබ්ලිව් ධර්මදාස මැතිතුමා, ඒ වගේම මව වන එස්.ඒ. චන්ද්‍රාවතී සහ වසන්තා කුමාරි මහත්මියගේ ආදරණීය පියාණන් වන වීරසේකර බණ්ඩාර, ඒ වගේම ඩී.එම්. පුංචි කුමාරයා ඇතුළු නැසී ගිය පවුලේ ඥාතීන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනාවක් කිරීම සහ ඒ.ඩබ්ලිව් රංජිත් ධර්මසිරි මහත්මයා ඇතුළු පවුලේ සැමටත්, ඒ වගේම මේ පින්කම වෙනුවෙන් සහයෝගය දැක්වූ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමයි. ඒ වගේම විශේෂයෙන්ම මේ පින්කම සූදානම් කරගත් මොහොතේ පටන් මේ මොහොත දක්වා මුද උපකාර කළ සියලුම දෙනා, විශේෂයෙන්ම අද දන්සල් පැවැත්වූ මොණරාගල මෝට්ටස් අධිපති සුරංග මහත්මයා ඇතුළු පිරිස, ඒ වගේම මොණරාගල නගරයේ බරුසුලන්ගේ සංගමේ සියලු දෙනා ඇතුළු පිරිස, ඒ වගේම ඇසුර මිතුරු සංසදයේ සිරි විජයපුර, ඒ වගේම ශාන්ති පදනම ඇතුළු අපට උපකාර කළ දන්සල් පැවැත්වූ සියලු දෙනාමත්, ඒ වගේම මේ ධර්ම දේශනාව සජීවී පටිගත කටයුතු කළ රෙඩ් ස්ටුඩියෝ බුත්තල ආයතනයත්, ඒ වගේම ඉන්දුනිල් විජේනායක මහත්මයාගේ Facebook පිටුවත්, ඒ වගේම වීඩියෝ ගත කළ හෙට පටන් YouTube නාලිකාවක් ලෙස හෙළසුරු TV YouTube නාලිකාවේ මේ සියලුම ධර්ම දේශනාවේ වීඩියෝ පටය ඔබට නරඹන්නට පුළුවන්. හෙළසුරු TV ආයතනයටත්, ඒ වගේම ඡායාරූපකරණ ලැබූ රෙඩ් ස්ටුඩියෝ මොණරාගල ආයතනයත්, ඒ වගේම DPI ස්ටුඩියෝ මොණරාගල ආයතනයත්, Youth Flash ශබ්ද පරිපාලන ශිල්පී ඇතුළු සියලු දෙනාමත්, ඒ වගේම විශේෂයෙන්ම මොණරාගල මූලස්ථාන පොලිස් අධිකාරිතුමා ප්‍රධාන සියලුම පොලිස් නිලධාරී මහත්මිනුත්, ඒ වගේම අපිට මේ ආලෝකකරණය, ඒ වගේම මේ සියලුම පහසුකම් සම්පාදනය කර දුන් විශේෂයෙන්ම වැල්ලවාය කේටරින්ග්ස් ආයතනය, ඒ වගේම මේ ධර්ම දේශනාමය පින්කම ශ්‍රවණය සඳහා පැමිණි වැඩම කොට වදාළ ගෞරවහර මහා සංඝරත්නයත්,
මෙහෙණින් වහන්සේලා ප්‍රධාන සියලුම නායකාරකාදී ස්වාමින් වහන්සේලා ඒ වගේම මේ පිරිකර ආදිය ලබා දෙමින් මේ දායකත්වය සහ මේ ධර්මදේශනාමය පින්කම ශ්‍රවණය සඳහා පැමිණි මොණරාගල ප්‍රදේශයේ විතරක් නෙවෙයි අවට ප්‍රදේශවල සුපින්වත් උවැසූ සිටින ඔබ සියලු දෙනාටමත් මේ පින්කමේ කොටස්කරුවෙකු වීමෙන් පුණ්‍ය අනුමෝදනා එක්කාසු කරනවා. ඒ වගේමයි දැන් මේ පරිස්කාර පූජා කරන වෙලාව ඒ නිසා අපි ඔබෙන් ඉල්ලනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ස්ථානයෙන් වැඩමවීමට අවශ්‍යයි. ඒ නිසා අවශ්‍ය ඉඩ පහසුකම් සපයා දෙන්න ඕනේ. අප ගෞරවනීය ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූර්වක ස්තුතිය පළ කරන අතරතුරේ මෙහෙම මතක් කිරීමක් තියෙනවා පින්නතුනි. ඔබ විසින් පුද්ගලිකව පිරිකර රැගෙන ඇවිත් තිබෙනවා නම් ගෞරවනීය ස්වාමින් වහන්සේට පූජා කිරීමට එක පෙළක් ලෙස සැදී එක පිටුපස එක වන්ව ඒ ශ්‍රද්ධා සහිතව පිළිවෙලකට ඒ පින්වත් පින්වතියන් ස්වාමින් වහන්සේට ඒ අදහල පිරිකරයන් පූජා කිරීමට එකතු වෙන ලෙස අපි මතක් කරනවා. අනේකාට බාධා නොවි ඔබ පළමුව පැමිණියත් අවසානයේ පැමිණියත් ඔබ ඔබේ සිතින් කරගන්නා වූ පුණ්‍යමය පුණ්‍ය අනුමෝදනා උන්වහන්සේ නිරන්තරයෙන් ලබා දෙනවා. ඒ නිසාවෙන් පින්නතුනි මතක් කරනවා පිරිකර පූජා කිරීම සඳහා සූදානම් වෙලා පැමිණි පින්නතුන් සිටී නම් පිළිවෙතින් සැරසී පිළිවෙලට පැමිණ එක් පෙළක් ලෙස පැමිණ පිරිකර උන්වහන්සේට පූජා කරන ලෙස කාරුණිකව යාචනා කර සිටිනවා. ඒ වගේමයි අපේ මේ කාරුණික ආරාධනාව පිළිගෙන මේ උතුම් ධර්මදේශනාමය පින්කම අපට සිද්ධ කර දීම වෙනුවෙන් සම්බන්ධ වුණු නිකවරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරවෙනේ ගරු පරිවෙනාධිපති ඓතිහාසික ගණේවැව පුරාණ රාජ මහා විහාරාධිකාරී විචිත්‍ර ධර්ම භානක අවසරයි නම කියනට අපේ ස්වාමින් වහන්සේ පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ මේ කරන්නා වූ ධර්ම ප්‍රචාරක ධර්ම යාත්‍රාවේ කටයුතු තව තවත් සාර්ථක වේවා. ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රැකේ